අපි පළතුරු උදේම කනවා නම් ඇත්තට මේක හොඳ දෙයක්. ඉතින් ඊයේ පළතුරු ගොඩක් අපිට හම්බ වෙලා තිබ්බා. අපේ තාත්තිටත් හැම වෙලේම දේවල් හම්බ වෙනවා. අම්මිටත් එහෙමයි. ඒක මටත් එහෙමයි. ඒ වාසනාව මටත් තියෙනවා. ඉතින් මේ හැමදේම තාත්තිට ඊයේ හම්බෙච්ච දේවල්. මෙතන ඉස්සෙල්ලාම මම කපන්න ගත්තේ කොමඩි ගෙඩිය. මොකද උදේම මට මෙහෙම කපලා පළතුරු කිරි අම්මිට දෙන්න හිතුණාද. මොකද උදේම කොහොමත් ඇඟට හොඳයිනේ පළතුරු කන එක. උදේ කෑමට කලින් තමයි මම මේ වැඩේ කරන්න පටන් ගත්තේ. ඉතින් අනේ ඇත්තටම මාරම රසයි කොමඩු ගෙඩිය. හරිම ලස්සනයි. පාට දැක්කම ආසම හිතුණා. ඉතින් කපන ගමන් මට කන්නමයි හිතුනේ. ඒත් කොහොම හරි ඉතින් කන්නේ නැහැ කියලා හිතාගෙන හිටියත් කපන ගමන් තව පොඩ්ඩේ මගේ අතත් කැපිලා යනවා. පරිස්සමට කපන්න ගත්තට ලිස්සලා ගියා. හැබැයි හොඳ වැඩක් නිසා අත කැපුණෙත් නෑ ඔන්න. ඉතින් මම ඔන්න ලස්සනට චොටි කෑලි කපලා බෝල් එකට දාගත්ත වෙනම. කිරි අම්මි දන්නෙත් නෑ, කවුරුත් දන්නේ නැහැ මම මේ පළතුරු කපනවා කියලා. ඉතින් චූටි කෑල්ලක් නොකා ඉන්නම බැරි වුණා. හරිම රසයි. ඔන්න ඉතින් කොමඩු ගෙඩියේ ඉතුරු ටික ඉතුරු කරා. මොකද එහා ගෙදර නංගිලාටත් දෙන්න ඕනේ. මට දැන් වෙලාවක් නැහැ. මම මේක කිරියාමිටත් දීලා මමත් කාලා එළියට යන්න ඕනේ නිසා එයාලට වෙනම කරන්න මට වෙලාවක් ඇත්තටම ඉතුරුනේ නැහැ. ඉතින් මෙන්න අඹ ගෙඩියකුත් ගත්තා. ඒකටම එකතු කරලා කන්න. මොකද මට ආසාවක් හිතුණා මේ හැම එකක්ම හම්බුනේ වගේ හැම එකේම චුට්ට අපිත් කාලා අනිත් අයටත් දෙන්න ඕන හින්දා මම හැම එකෙන්ම ගත්තේ කොටසක් විතරයි. ඒකෙනුත් ලස්සනට කොටු කපා ගත්තා මේ බෝල් එකට දාන්න. අපි අර පුංචි දේවල් වලින් මම උත්සාහ කරන්න කියනවනේ සතුටු වෙන්න. ඉතින් මේ කරන වැඩේ මට හරිම සතුටක්. මොකද මම වෙනුවෙන් විතරක් නෙමෙයි කරන්නේ, අනිත් අය වෙනුවෙනුත් කියලා හිතනකොට ඒක කියන්න වචන වලින් විස්තර කරන්න බැරි සතුටක්. අනික අපේ සෞඛ්‍යයටත් ඇත්තටම හොඳයි. වෙන දේවල් ඒ කියන්නේ කනවට වැඩිය මේ වගේ දෙයක් උදේම කන්න හම්බෙන එකට. ඔන්න ඇපල් එකකුත් තිබුණා. ඒකෙනුත් මං චූටි කෑල්ලක් කපලා ගත්තා. හැබැයි ඇපල් කියන්නේ නම් හොඳම පළතුරක් කියලා කියන්න බෑ. මොකද මේවට එක දේවල් යොදා ගන්නවා ඇති. මොකද ලංකාවේ නෙමෙයිනේ තියෙන්නේ. කොහොම වුණත් ඔන්න මම ඒකෙනුත් චූටි කෑල්ලක් කපලා ගත්තා. අපේ පළතුරු බෝල් එකට දාන්න. මේ වැඩ ඇස්සේ මේ හස්බන්ඩ් මං හිතන්නේ යන්න ලෑස්ති වෙනවා. මොකද චුට්ටක් පරක්කුයි කිව්වා ඉක්මනට ලෑස්ති වෙන්න කිව්වා. ඉතින් එයා දන්නෙත් නැහැ